ක්‍රමින් සංගීත ක්ෂේත්‍රය තුළ ඔහු සිය නාමය සටහන් කරගත්තා. රාජු බණ්ඩාර මහතා සිය කලා කුසලතා සංගීතයට පමණක් සීමා නොකළ අතර රංගන හැකියාවද ප්‍රදර්ශනය කළා. ඇහුණා ඒක නැවතුන් නැත්තේ? නවතින්න තමයි හිටියේ. මේ සුවිශේෂී කලාකරුවා හිරු ටීවී විකාශයේ වූ සනුහරේ වැඩසටහන හා එක්වෙමින් සිය කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් බෙදාගත්තේ මෙලෙසින්. මම ක්ලැරන්ස් විජයවර්ධනත් එක්ක ලීඩ් ගිටාරිස් කෙනෙක් විදිහට වාදනය කරා. හදිස්සියේ නුවර වෙඩින් එකකට ඇවිල්ලා එතකොට අපි ප්ලේ කරනවා. මෙයා සින්දු කියන්න ආවා. අපිව පැත්තකට අඬ ගහලා මාටයි රූකාන්තරයි කිව්වා ඔයගොල්ලෝ මේ නුවර මෙහෙ ඉන්න අවශ්‍ය කට්ටිය නෙමෙයි කියලා ඒගොල්ලෝ ගෙදර එන්නේ කිව්වා. ක්ලැරන්ස් ලගේ. ඔව්. එතකොට එයාගේ බෑන්ඩ් එක ගන්නෑ. පස්සේ මදාරා කියලා රූකාන්ත මම මගේ මහින්ද සිල්ලා ඔය වගේ අපි කට්ටියක් එක්ක ඔය දාරා කියන සංගීත කණ්ඩායම් පිටව ගත්තා. කලක් රෝගාතුරුව සිටි රාජු බණ්ඩාර මහතා රාගම පිහිටි ඒ මහතාගේ නිවසේදී දිවි ගමනින් සමුගන්නා විට 65 වන වියේ පසු වුණා. මෙරට කලාක්ෂේත්‍රයට සදා නොමැකෙන මතක ගොන්නක් එක්කල රාජු බණ්ඩාර කලාකරුවාගේ දේහය මෙවන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පසොරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.